හොඳට තනි කරම චිකන් තියෙනවා. කොල්ල කෙල්ලෝ ටික අද සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. අදත් මම කැමයක් අරන් ආවා ඔයාලා වෙනුවෙන්. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙහෙම තමයි ඇවිල්ලා නම් තිබ්බේ. පැකින් මෙන්න මේ ආකාරයට තියෙන්නේ ලන්ච් සීට් එකේ. පිටින් එකට අයින් කරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා chicken sausage submarine එක. මේක ඇවිල්ලා kebab chicken shawarma එක. මම මේක ගෙනාවේ කැන්ඩි වල තියෙන බර්ගර් shawarma එකෙන්. මේක වුණා මම මේ උබ එකෙන් ඕඩර් කරලා ගෙනාවේ. මේක වුණා 300ක්. එතන ගිහිල්ලා ගන්නවා නම් මේක 250ක් විතර වෙන්නේ. මේ උබ එකෙන් ගෙන්න පින්ත ගාන වැඩි. මේක වුණා 540ක්. එතන ගිහිල්ලා ගන්නවා නම් මේක වෙන්නේ 450ක් වගේ. උබ එකෙන් ගෙන්නන හින්දා ටිකක් ගාන වැඩි. ආය සංක්‍රාසයක් ගෙනාවා. මේක බලමු කොහොමද කියලා. තුලේ මෙන්න මේ ආකාරයෙන් තියෙන හොඳට පෝෂන් එක නම් තියෙනවා chicken sausage දාලා. මේකේ තියෙනවා chicken sausage තියෙනවා, මයෝනිස් තියෙනවා, ආයේ ගෝවා දාලා තියෙනවා. මේකේ තියෙනවා මේ වල පේනවනේ. මේකේ තියෙනවා chicken kebab, ආය ඒකෙනෙත් මයෝනිස්ුයි ගෝවයි. ඒ ටික තමයි තියෙන්නේ. අපි එහෙනම් try කරලා බලමු. මේක කන්න බැරි තරම් තියෙනවා මේ. ගොඩක් තියෙන්නේ. ඇතුළේ මේ chicken එහෙම. මේ කඩේ තියෙන්නේ නුවර සුවර්ණමාලී ඉස්කෝලේ තියෙන්නේ ඉස්සරහා තියෙන්නේ. නුවර ඉන්න කොල්ල කෙල්ලෝ නම් දන්නවා එතෙන්ද ගිහිල්ලා ඇති. ගොඩක් ටිකක් පැණි රහ වැඩි පැණි රහ ගතිය තමයි තියෙන්නේ. හොඳට තනි කරම චිකන් තියෙනවා. පිරෙන්න චිකන් තියෙනවා. මේක කාලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න හොඳ නරකද කියලා. ආයෙ පිරෙන්නම තියෙනවා. චිකන් එක අර කෙබබ් චිකන් එක වලට බ්ලෙන්ඩ් වෙලා වගේ තියෙන්නේ. කෑලි කෑලි වගේ නෑ ටිකක්. කොළු වගේ වගේ.
බීමයක් කඩාගමු. මැංගෝ ෆ්ලේවර් එක. හැබැයි ඉතින් අපි දැන් කඩේ කියලා කෑවත් හොට් ඩොග් එකකුත් රුපියල් 250 300ක් ගන්නවා. ඉතින් එහෙම දින මේක පාඩුවක් නෑ. හොඳටම තියෙනවා මේක. ඇතුලේ හොඳට චිකන් එහෙම දාලා හොඳටම තියෙනවා. අපි දැන් අනිත් එකම try කරලා බලමු. ඒක නම් මේ බනිස් එක කැල්ලා. ඒක තියෙන මේ සබ්මැරින් කියවනේ මේ අර සබ්මැරින් බන් එක වගේ ගන්න නෙමෙයි. අර පේනවනේ. මේක පුපුරලා මේ යට පැත්තේ. ඒක try කරලා බලමු. ඒක තියෙන මෙන්න මේ chicken sausage. මෙයාලගේ මොකක් හරි එකක් ඒක. topping natina chicken sausage බීම ඒ තරම් මේකේ තියෙනවා. මේක දැන් පෙඟිලා තියෙන්නේ. අය මයොනයිස් එහෙම දාලානේ තියෙන්නේ. කන්නත් අමාරු වෙනවා. මේ එකක් අද්දිම බඩ පිරෙනවා. ගිහිලා නැති කට්ටිය ගිහිල්ලා try කරලා බලන්න. ලොකුම අවුලකුත් නැහැ ඉතින්. chicken sausage එක එච්චරම quality නෑ. මේක තරම් quality නෑ. kebab chicken එක තරම්. ගානට නම් ඉතින් අවුලක් නෑ. නේද රහ නම් ගොඩාක්ම රහක් නෑ. kebab chicken එක හොඳයි. ආයි මේකේ crispy chicken එක එනවා. ඒකත් මේ ගාන තමයි. මේ ඒකත් එතන වෙන්නේ 450ක් crispy chicken එක.
ඉතින් යාළුවේ මේ මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. මේ මගේ යාළුවෝ වීඩියෝ බලනවා. ඒ වුණාට views තිබ්බට මේ කවුරු subscribe එහෙම කරගෙන යන්නේ නැහැ. මට sub එක දෙන්න මේ channel එක උඩට ගන්න. ඔයාලගේ මේකෙන් තමයි ඉතින් channel එක උඩට ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක බලලා මේ sub එකක් දෙන්න, අනිවාර්යයෙන් subscribe කරන්න. අපි නම් හොඳටම වැඩි වැඩනත් එක. ඉතින් යාළුවේ අපි ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මං කහින් එනවා අදට. ඔක්කොටම සුබ දවසක්. බයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.